ඔබ වහන්සේ දැන් මේ කියාගෙන ඉන්නේ වත්මන් ජනාධිපතිවරයා වටා පෙළ ගැසීමෙන් තිබෙන බලවේග පිළිබඳව ඔබ වහන්සේ යම් අප්‍රසාදකින් පසු වෙනවා. ඇත්ත වශයෙන්ම මම මේ ජනාධිපතිතුමා ගැන මුකුත් කියන්නේ නැහැ. මොකද ඔහු මේ බුද්ධ චීවරයේ සුවඳ දැනෙන මිනිසෙක්. කවියක සීපදිරක රසය දන්න මිනිසෙක්. කුරුම්බ ගෙඩියක් කපලා කටතියන් ස්ට්‍රෝ එකක් නැතුව බොන්න පුළුවන් එක්කෙනෙක්. ওই දෙක තිබුණේ මහින්ද රාජපක්ෂටයි රණසිංහ ප්‍රේමදාසටයි මෛත්‍රීටයි විතරයි. කියන්නේ මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු. ඒ තුන් දෙනා මම දැක්කේ. මම බොහොම ගරු කරන චරිතයක් සිරිමාව බණ්ඩාරනායක මැතිණියත් ඒහා සමානවම හිටියා. නමුත් අපේ චීවරයේ සුවඳ කුරුම්බ ගෙඩියක් කට තියලා බොන්න පුළුවන් ස්ට්‍රෝ එකක් නැතුව වෙලක නියරක යන්න පුළුවන් තුන් දෙනයි මම දැක්කේ. මහින්ද රාජපක්ෂ මෛත්‍රී ප්‍රේමදාස. හොඳයි අපි හැමතුනේ මෙන්න මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් අපි යම් හොඳ ප්‍රකාශනයක් යම් අනාවැකියක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ රට ඇතුලේ කොළඹ දේශපාලනයේ ලොකු කතිකාවක් නිර්මාණය වී තිබෙනවා. නිර්මාණය වෙමින් පවතිනවා. හිටපු ජනාධිපති අවුරුදු 9ක් දශකයක් මේ රට පාලනය කරපු යුද ජයග්‍රහණය ලබා දුන්නට දායක වූ මහින්ද රාජපක්ෂ මැතිතුමා නැවතත් රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කළ යුතුයි. එතුමා නැවත පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. දේශපාලන නායකත්වයේ නැවත එතුමා දැරිය යුතුයි. ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එතුමාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දිය යුතුයි. මෙන්න මේ වගේ කොළඹ දේශපාලනයේ සාකච්ඡාවක් තියෙනවා. ඔබ වහන්සේ මොකද හිතන්නේ? ඔබ වහන්සේ මොකද කියන්නේ එතුමාගේ අනාගත ආගමනය පිළිබඳව? ඒක වරදක් මම දකින්නේ නැහැ. අධ්‍යක්ෂින් බහුල නායකයෙක් දැන් මොනවා කරත් මේ රට නිදහස් කර දෙන්න මුල්ලුණු නායකයෙක් මහින්ද රාජපක්ෂ. ඔහු වටා හිටපු ඇතම් චරිත මට පෙන්වන්න බෑ. මම කතා කරන්නේ අදත් දැක්කට. මොකද අපි හදාගත්ත නායකයෙක් යමනුස්සයා. එමුණිය වැඩියෙන් කෑවේ පන්සල් වල බත්. එයා වැඩියෙන්ම ඒ දවස්වල ආවේ මගේ පන්සලට උදේ. මව්වත් නායකයෙක්. නමුත් වටා හිටපු ඇතැම් පුද්ගලයෝ නිසා එතුමාට හානිදායක වුණා. දැන් ඔය පමණක් නිහඬවයි කියලා අහන්නෙත් ඕව තමයි. මම දන්නවා මම 2005 කතා කරපු ආකාරයේ 2010 කතා කරේ. මොකද ඇත්තටම මට වෙන ලෝකයක් තිබුණේ මට මගේ රට නිදහස් කර ගැනීම සටන තමයි මගේ ඔළුවේ තිබුණේ. එක කොක්කෙන් හරි කික්කෙන් හරි කරනවා කියන අදිෂ්ඨානයක හිටියා. මොකද මට එච්චර පහර ගහනවා ඒ දවස්වල. මේ බටහිර බලවේග සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන වල ඉත්තෝ වෙන දේශපාලන කොටස් මාව ඝාතනය කරන්න මං ඇත්තටම මම කියලා නෙවෙයි ආණ්ඩු මට බලෙන් මට හමුදාවක් පොලිසිය දාලා ආරක්ෂා කළා මාව. මං කැමති නෑ. නමුත් මාව ආරක්ෂා කළා පුළුවන් තරම්. නමුත් මම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා එහෙම ඉදිරිපත් වෙනවා නම් ඒක හොඳයි. නමුත් මේ තියෙන දේශපාලනිත් එක්ක දැනට මාර්ගුද අපේ අතරේ. මම ඒකයි නිහඬ වෙන්න මම කතා කරනවා නම් කතා කළ යුතු හොඳ පදනමක් ඇතිව. මම එහෙම කතා කළා 2005. මම කවදාවත් ජනතාව රවට්ටන්නේ කතා කරන්නේ නැහැ. මම කවදාවත් ඒක කරන්නේ නැහැ. මම කවදාවත් උපක්‍රමශීලීව හරි උපායශීලීව හරි ජනතාව හරවන්න මම සූදානම් නැහැ. මම කෙලින් ඇත්ත කතා කරලා ක්‍රියා කරපු කෙනෙක්. ඉතින් මටත් අද පුළුවන් ඕන යමක් කියන්න මම එහෙම කියන්නේ නැහැ. මම හිතනවා මහින්ද රාජපක්ෂ මහත්තයට එහෙම ඉදිරිපත් වෙනවා. ඒක හොඳයි. එහෙම වුණොත් ඔබ වහන්සේගේ සහාය එතුමටද? ඉතින් මාත් එක්ක ගිවිසුමක් එන්න එපේ. මම නිකන් වැඩ කරන්නේ මොකටද? මගේ රටට මොනවද කරන්නේ? මගේ ජාතියට මොනවද කරන්නේ? ඒක මට දැනගන්න. දැන් 21000 සිංහලෝ යාපනයේ එළවලා තියෙනවා. දැන් ඔබ වහන්සේ කියන්නේ එළඹෙන ඊළඟ පාර්ලිමේන්තු මහමැතිවරණයේදී එතුමා තරඟ කරනවා නම් හෝ ජාතික ලයිස්තුවෙන් එනවා නම් ඔබ වහන්සේ එතුමාට සහාය දක්වන්න ගිවිසුම්ගතව සහාය දක්වන්න. අනිත් මේ මුස්ලිම් කොංග්‍රස් එක ගහන්න පුළුවන් නම් හැමෝටම ගිවිසුම්. තොණ්ඩමන් එක ගහන්න පුළුවන් නම් ගිවිසුම්. මාත් එක්ක ඉරුවා මොකද ගිවිසුම? මම උදව් කරනවා නම් මගේ ඡන්ද බලය අරන් දෙනවා නම් මට වෙන ගන්න දෙයක් නැහැ. මට මගේ රට මේ කවුරු මොනවා කිව්ව මං රට. ඔබ වහන්සේ කියන්නේ ඔය ගිවිසුමට ඇයි ඔය දැන් ඔබ වහන්සේ කියන්නේ ඔය ගිවිසුම ඇයි වත්මන් ජනාධිපතිතුමා සමග ඒ ගිවිසුමෙන් බැඳෙන්න බැරිද? සාකච්ඡා කළේ නැද්ද? අපි ගිවිසුමකට එමු. මෙන්න මේ ටික මට කරලා දෙන්න. මාසන්තකේ තිබෙනවා ඡන්ද පදනම. මම ඒ වෙනකොට ඇත්තටම එතුමාට මම විරුද්ධ නැහැ. නමුත් මම මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ඉතුරු ටිකක් කරව ගත යුතුයි කියන මතකේ හිටියා. මොකද යුද්ධය ඉවර කළා.
එතුමා බටහිර බලවේග ඉදිරියේ දන ගහපු නැති මිනිහෙක්. දැන් ඔබ වහන්සේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිතුමා බටහිර ඉදිරියේ දන ගහනවද? නෑ තවම නෑ. දැක්කොත් මං කියන්නම්. එදාට මං ආයෙ කිසි කතාවක් නැතුව කියන්න ඕන දැන් දන ගහනෝනේ සුමේත තාපසේ වගේ ඉන්නවා කියලා මං කියන්නම්. මේ නමුත් එතුමා මේ දැන් මේක බලන කෙනෙක්ට අපේ හාමුදුරනේ සමාවෙන් මෙහෙම ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් විමසනවට මේක බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔබ වහන්සේ හැම තැනකම පය තියාගෙන ඉන්නවනේ කියලා. වත්මන් ජනාධිපතිතුමාගේ හොඳත් කියනවා එතුමා කුරුම්බගෙඩිය කටේ තියම්බවනවා. එතකොට හිටපු ජනාධිපතිතුමා ගැනත් ඔබ වහන්සේ කතා කරනවා. ඇත්ත. එතකොට ඔබතුමාත් ඔබ වහන්සේ එක වෙලාවේ තැන් කීපයක ඉන්නවා වගේ. ඔව් මගේ මනසේ තියෙන වෙන දෙයක්. දැන් ඔබ හිතුවද කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකා මැතිණිට එකතු කරලා ඒ වෙලේ තිබුණු තත්ත්වයෙන් මුදව ගන්න පුළුවන් වෙයි කියලා රට. මම එහෙම හිතපු හින්දා තමයි මම එහෙම කරේ. අද මං හරි කැමති මෛත්‍රීපාල සිරිසේන උන්නැහි මහින්ද රාජපක්ෂ එකතු වෙනවා. මට වඩා සතුටු කෙනෙක් නැහැ. නමුත් මම දන්නවා බරපතල ප්‍රශ්නයක් තියෙනවා ඇතුලේ අපිට. ඒ දෙක කරගත්ත පොළොත් අපි ගොඩ. නමුත් ඒක කරගන්න දෙය කියලා. ඒ දෙපාර්ශ්වයේ සමග ඒ නිසා තමයි මම මෙහෙම කතා කරන්නේ. හොඳයි. මම ඒවට පොඩි බෙහෙත් දීලා තියෙන පොඩි ඒවා. ඉතින් ඒවා ඒක නිසා මට විවෘතව කතා කරන්න බෑ මොකද තේරුමක් නෑ කතා කරලා ක්‍රියාව තමයි වැදගත්. එතකොට මම කවදාවත් පරදින සටන් කරන්නේ නෑ එකක්. කවදාවත් මම පෙරදිලත් නෑ. ඒ නිසා මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මහින්ද රාජපක්ෂ මහත්තයා හිටපු සභාපති. ඉතින් පංච මහා බලවේග සංඝ වේදගුරු ගොවිකම් කරු පංච මහා බලවේගයෙන් හැදිච්ච පක්ෂය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඕකට දැන් දෙතුන් විට සුද්ධ වෙන්න හැදුවා. තව ටිකකින් සුදු සංඝ වේදගුරු ගොවිකම් කරු යන්න හැදුවේ ඕක. ඉතින් මම බොහොම සටනක් කළා ඒක වළක්ව ගත්තා. ඉතින් යලිත් කොයි වෙලාවෙ එහෙම වෙයිද කියන්න බෑ. ඒ නිසා මේ සටන් ඇතුලේ සටන් තියෙනවා. ඒව ජනතාවට කියලා වැඩකුත් නැහැ. ඒව බීරා තෝරාගෙන කොහොම හරි මේ පැටලිච්ච තියෙන නූල් බෝල සකස් කරගත්තොත් ලියාගත්තොත් අපේ රට ගොඩ දාන්න පුළුවන්. නැත්තම් මං හරි බයකින් ඉන්නේ. හොඳයි අපි හම්බුනේ.